හසින්ටෙක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ලක්ෂ ගණන් මාසෙට හොයන්න පුළුවන් eBay account එකක් 2025 අලුත්ම ක්‍රමයට හදාගන්න කොහොමද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. මුලින්ම ඔයා Chrome browser එක open කරලා search bar එකේ eBay account making කියලා search කරනවා. ඊට පස්සේ මේ උඩින්ම creating an eBay account කියන link එක click කරනවා. ඊට කලින් මම setting වලට ගිහිල්ලා narrator එක on කරගන්නවා. හරි. මම ඊට පස්සේ link එක click කරනවා. ඊට පස්සේ මම මෙතන තියෙන create an eBay account කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. දැන් මම narrator එක off කරගන්නවා. ඊට පස්සේ මම මෙතන personal business කියලා දෙකක් තියෙනවා උඩින්. මම එතන business කියන එක ක්ලික් කරනවා. මම business name එක හැටියට හසින්ටෙක් කියලා දෙනවා. ඊට පස්සේ business email එක විදියට techworld0340 කියන මගේ gmail එක දෙනවා. ඊට පස්සේ මම මගේ password එකත් ගහනවා. ඊට පස්සේ where is your business registers කියලා යටින් drop down එකක් තියෙනවා. ඒකට මම ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ මෙතන I'm only interested in buying on eBay for now කියන එක ක්ලික් කරන්න නැතුව create account කියන එක දෙනවා. ඊට පස්සේ මම මගේ mail එකට ගිහිල්ලා code එක copy කරගෙන මෙතනින් paste කරනවා. හරි. ඊට පස්සේ ඔයා මේ වගේ interface එකට එනවා. මෙතන ඔයාට verify කරන්න ඕනේ ඔයා human කෙනෙක්ද නැද්ද කියලා. ඒකට ඔයාට මේ jumping කරන tigers ටික තෝරන්න තියෙනවා. ඒ ටික තෝරලා ඉවරලා verify කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාට phone number එකක් දෙන්න තියෙනවා. මම මෙතන මගේ phone number එක දෙනවා. ඊට පස්සේ මම continue කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ phone number එකට security code එකක් එනවා. මම ඒකත් මෙතෙන්ට type කරනවා. ඊට පස්සේ welcome to eBay කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. එතන ඊට පස්සේ යටින් තියෙන text input එකේ මම මගේ username එක දෙනවා. දීලා continue කියන බටන් එක ක්ලික් කරනවා. ඔයාට ඕන නම් මේක skip කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේකේ යටට ගිහිල්ලා බලුවොත් එහෙම continue කියලා බටන් එක ක්ලික් තියෙනවා. මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ phone number එකයි email එකයි වැටෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට phone number එකට message එකක් ගන්න ඕනේ. ඕනද කියලායි කෝල් එක ගන්න ඕනද කියලායි මෙතනින් අහනවා. මම text me කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ phone number එකට තව security code එකක් එනවා. මම ඒකත් මෙතන තියෙන text input එකේ type කරනවා. ඊට පස්සේ මම continue කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන එයාගේ eBay account එකේ තොරතුරු ටික වැඩනවා. මම මුලින්ම වැඩන ඉන්ටර්ෆේස් එකේ තියෙන sign in බටන් එක ක්ලික් කරනවා.
ඊට පස්සේ මෙතන ඔයාගේ ඊමේල් එක හරි පාස්වර්ඩ් එක හරි ගහන තැනක් තියෙනවා. මම මෙතන මගේ ඊමේල් එක හරි යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එකයි ගහ ගන්නවා. ඊට පස්සේ මෙතනත් මම මගේ යූසර් නේම් එක ගහ ගන්නවා. මම මේ වගේ ඉන්ටර්ෆේස් එකට ගියේ මගේ පාස්වර්ඩ් එක මට අමතක වෙච්ච නිසා ඔයාලට පාස්වර්ඩ් එක අමතක වුණා නම් එම මෙතෙන්ට ගිහලා ඔයාගේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න පුළුවන්. තාමත් මගේ පාස්වර්ඩ් එක රීසෙට් වෙලා නැහැ. ඒක නිසා මම මගේ ඊමේල් එකට ගිහිල්ලා let's go කියන මැසේජ් එක ක්ලික් කරලා එතන තියෙන let's go කියන බටන් එක ක්ලික් කරනවා. හරි. දැන් මගේ account එක හැදලා ඉවරයි. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. මෙතන උඩ තියෙන තැනින් ඔයාට daily deals, brand outlet, gift cards, help and contact, sale, watch list කියලා තියෙනවා. මෙතන sell කියන තැනින් ඔයාට ඔයාගේ products sell කරන්න පුළුවන්. මම ඒ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ account details ටික ආයෙ පෙන්නනවා. මම මෙතන යට තියෙන sign in button එක ආයෙ ක්ලික් කරනවා. ආයෙ අර වගේම sign වෙන්න තැනක් තියෙනවා. මම එතන ආයෙත් මගේ යූසර් නේම් එක ගහලා පාස්වර්ඩ් එකත් ගහනවා. තාමත් මගේ පාස්වර්ඩ් එක රීසෙට් වෙලා නැහැ. මම මෙතන forgot password කෙනෙක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා අර රීසෙට් පාස්වර්ඩ් කියන ඉන්ටර්ෆේස් එකට එනවා. මම මෙතන ආයෙත් මගේ ඊමේල් එක ටයිප් කරනවා. කලින් යූසර් නේම් එකනේ. දැන් මෙතන ඊමේල් එක තමයි ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ මම රීසෙට් පාස්වර්ඩ් කෙනෙක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් ගිහිලා තියෙනවා. ඉතින් මම මෙතන ෆෝන් එක දැන්ට පාවිච්චි කරන්න බැරි නිසා මම reset with email කියන ක්ලික් කරනවා. ඊට පස්සේ මම ආයි මගේ Gmail එකට යනවා. මම මේ බ්‍රවුසර් එක රිෆ්‍රෙෂ් කරනවා. මොකද තාම මගේ කෝඩ් එක ඇවිල්ලා නැති නිසා. මම මෙතන sign in කියන බටන් එක ක්ලික් කරනවා. ඊට මම ආයි බෑක් කරලා මේ reset password කියන තැනට මගේ ඊමේල් එක ටයිප් කරනවා. මම ආයි reset by email කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන අහනවා අර recap එකෙන් ඔයා රොබෝ ගේද නැද්ද කියලා. බලමු දැන්වත් කෝඩ් එක send වෙලාද කියලා Gmail එකට. තාමත් send වෙලා නැහැ. මම ආයි primary කියන එකට යනවා.
ඊට පස්සේ මම මෙතන තියෙන update username කියන එක drag කරනවා new tab එකට. ඊට පස්සේ මෙතන street address එක දෙන්න ඕනේ. මම මෙතන මගේ street address එක දෙනවා. ඔයාලට country එක දැන් වෙනස් කරන්න බෑ. ඔයාලට account details වලට ගිහිල්ලා විතරයි country එක වෙනස් කරන්න පුළුවන්. මොකද ඔයා කලින් දුන්නේ ශ්‍රී ලංකා නිසා. මෙතන මගේ දෙවනි street එකේ address එක දෙනවා. ඒ කියන්නේ ඔයා ගෙදර address එක. ඊට පස්සේ මම මෙතන city එක ඇමිලිපිටිය විදිහට දෙනවා. ඔයාට මෙතන ඔයාගේ city එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන province එක සබරගම විදිහට type කරනවා. ඊට පස්සේ මම ඇමිලිපිටිය zip code එක හොයාගන්න what is the zip code of ඇමිලිපිටිය කියලා Google එකේ search කරනවා. ඇමිලිපිටිය zip code එක තමයි 70001. මම ඒක අතනින් type කරනවා. හරි. ඊට පස්සේ මෙතන ඔයාව contact කරගන්නේ කොහොමද කියලා අහනවා. මම මෙතන මගේ first name එක විදියට හසින් කියලා second name එක විදියට හිමංශ කියලා type කරනවා. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාට business එකේ තියෙන relationship එක මොකද්ද කියලා. මම මෙතන දෙන employee කියලා search employee කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන යට phone number එකට මගේ phone number එක දෙනවා. දීලා continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට message එකක් එනවා. ඒකට save කියලා දෙනවා. ඊට පස්සේ ආයි මම reset your password කියන එක click කරනවා. ඊට පස්සේ මෙතනින් recap එකෙන් අහනවා ඔයා human ගෙද නැද්ද කියලා. ඊට පස්සේ මට මේකේ තෝරන්න ඉන්නේ engine තියෙන machine ටිකක් තෝරන්න තියෙන්නේ. මම ඒ ටික තෝරලා verify කියන එක click කරනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක එනවා. මම මෙතන උඩ තියෙන receive email කියන එක click කරනවා. ඊට පස්සේ මේ කෝඩ් එක මගේ email එකට ගිහිලා තියෙනවා. බලමු ගිහිලාද කියලා. ඔව් ගිහිල්ලා. මම මෙතන තියෙන කෝඩ් එක copy කරගෙන අතනින් paste කරනවා. paste කරලා continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ දැන් ඔයා අලුතෙන් හදාගන්න password එක මෙතනින් type කරන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනින් type කරලා continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ congratulations කියලා එනවා. ඊට පස්සේ මම මෙතන යට තියෙන continue to business කියන බටන් එක click කරනවා. හරි. මම මෙතන තියෙන අනිත් tab ඔක්කොම close කරගන්නවා. හරි. දැන් account එක හදලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ product sell කරන්නයි ඔයාට මිලදී ගන්න ඕන products බලන්නයි. ඊටසේ මම මෙතන උඩ තියෙන search bar එකේ computer කියලා search කරනවා. පේනවා ඩොලර් 104ට 290ට 154ට 129ට 75ට වගේ එක එක ගණන් වලට ඔයාට කම්පියුටර් එකක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන PlayStation 5 කියලා search කරනවා. ඔයාට ඩොලර් 677ට 99ට 270ට PS5 ඔයාට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ මම තව භාණ්ඩයක් මෙතන උඩ සර්ච් කරනවා පෙපර් කියලා. දැක්කනවට ගම්බිරි සුණත් බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ. මේ වෙබ්සයිට් එකේ ලෝකේ තියෙන ඕනම දෙයක් වගේම තියෙනවා. මම මෙතන Lenovo flash drive කියලා සර්ච් කරනවා. $2 flash drive එක ඔයා $12කට 55කට වගේ එක එක මිල ගණන් වලට මෙතනදී බලා ගන්න පුළුවන්. මෙතන කඩෙන් ගන්නවට වඩා ගොඩක් මේක ලාභයි.
ඊට පස්සේ මම මෙතන $55 into rupees කියලා දෙනවා. දැක්කනේ මේ පෙන් එක රුපියල් 16000 ගානයි. ඊට පස්සේ මම 16TB pen drive කියලා සර්ච් කරනවා. මෙතනදී ඔයාලට 64TB pen එක බලා ගන්න වෙන්නේ නැහැ. GB pen විතරයි තියෙන්නේ. මොකද එච්චර ලොකු pen තාම මේ ලෝකේ හදලා නැති නිසා. හදලා තියෙනවා. ඒ වුණාට තාම ශ්‍රී ලංකාවට ඇවිල්ලා නැහැ. 16GB chip නම් ඕන තරම් තියෙනවා. මට එක එක මිල ගණන් වලට ඒව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන 16GB pen drive කියලා සර්ච් කරනවා. ඉතින් අර කලින් වගේම 16GB pen drive එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට ජය.